යාට ඉදිරියේදී මොනවද සිද්ධ වෙන්නේ කියලා බලන්න තමයි යන්නේ. මෙතන කාඩ්ස් 3ක් තියෙනවා. ඒ වගේම අයිටම්ස් 3ක් තියෙනවා. බෑගල් 2ක් සහ රුද්‍රාක්ෂ මාලයක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාට වැඩිපුරම හිත යන අයිටම් එක මොකක්ද? ඒක හිතේ තියාගන්න වගේම ඒක මම ගන්නවා නම් ඔයාට ඒ දේ රෙසනේට් වෙනවා කියලා කියන්න ඕනේ. එහෙනම් අපි බලමු. ඔයාට වැඩිපුරම හිත යන්නේ මෙන්න මේ රුද්‍රාක්ෂ මාලයේ තියෙන කාඩ් එකකද කියලා අපි බලමු. වව් ඔයාගේ ජීවිතේ ඔයා ගොඩාක් දුක් වෙලා ඉන්නවනම් මේ මොහොතේ ඔයාගේ හිත රිදවගෙන ඉන්නවනම් ඔයාට මුළු ජීවිතේම එපා වෙලා ඔයාට අහිමි වෙලා සමහරට ඔයා වැඩ කරන ජොබ් එක අහිමි වෙලා වෙන්න පුළුවන් සමහරට ඔයා ආදරය කරන නිසා සිත් ඇවලින් එන්න පුළුවන් ඔයාට මුදල් ප්‍රශ්නයක් හින්දා ඔයාට කවුරු හරි වංචාවක් කරපු හින්දා සිත් ඇවලින් ඉන්න පුළුවන් ඔන්න ඔයාට කියනවා යුනිවර්ස් එකෙන් ඉතින් ඔයාගේ ජීවිතේ අමාරුම දුක හිතෙනම මේ කාලේ ගෙවිලා ඉවරයි. ඒ වගේම ඔයාට ගොඩාක් සතුට හිතෙන ආරංචියක්, සතුට හිතෙන දෙයක් ඔයාගේ ජීවිතේට ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම ඔයාට ඔයාගේ ආදරේ සම්බන්ධනයේ කෙනෙක් ඔයාව ඉදිරියේදී මුණ ගැහෙනවා කියලා මේ වීඩියෝ එකෙන් කියන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ජීවිතේට ඔයාගේ soulmate, ඒ වගේම ඔයාගේ twin flame එක හම්බ වෙනවා. ඔයාගේ හිමිකාරයා හම්බ වෙනවා. ඉස්සරහට ලස්සන ආදරයක් ඔයාට හම්බ වෙනවා. කලින් තිබ්බ ආදරයට වඩා කලින් ආව දාලා ගිය රිද්දපු ආදරයට වඩා ඔයාගේ ජීවිතේ එළිය කරන ඔයාගේ ජීවිතේ සතුට කරන ආදරයක් ඔයාට ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම ඔයාට ගොඩාක් රස මිහිර ආහාර පාන වර්ග භුක්ති විඳින්න, ඒ වගේම ලස්සන ඇඳුමක් ඇඳලා ගමනක් යන්න ලැබෙන සතියක් තමයි. වගේම ඉස්සරහට ලස්සන කාලයක් උදා වෙනවා ගොඩාක්. ඒ වගේම ඔයාට ගොඩාක් ලස්සනට ඉන්න හිතෙයි, සුවඳට ඉන්න හිතෙයි, ඔයාගේ හයි ස්ටයිල් එක මාරු කරයි. ඔයා ගොඩාක් ලස්සන වෙන කාලයක්. ඔයාගේ ජීවිතේට සිකුරු තරුව පායන කාලයක් කියලා කියන්න ඕනේ.